තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි මහත්තයා. තෙරුවන් සරණයි. අපි ඊයේ කතා කරා අපි මේ නිවන් දකින මඟ. එතකොට මේක අපි කතා කරා සීල සමාධි ප්‍රඥානේ නිවන් මඟ. හරි. අපි ඔහොම කතා කරමින් අපි කතා කරා අපි උපාසක වෙන්න ඕන කියන දන්න ගැටලා. ඒ කියන්නේ තෙරුවන් සරණ යන්න ඕනේ. තෙරුවන්ගේ ගුණ දැනගෙන අන්න දැනිලා ඉගෙනගෙන නේ තෙරුවන්ගේ ගුණ මට දැනුණාම තමයි සරණ යන්නේ කියන එක කතා කරා. අපි ඊට පස්සේ කතා කරා මධ්‍යම ප්‍රතිපදාව. ඒ කියන්නේ ආර්ය අෂ්ටාංග මාර්ගය. අපි ඔතනින් ඊයේ නතර කරා මේ වැස්සෙන්ද නේද? හරි. එතකොට අපේ මහත්තයෝ අපි කතා කරනවා දැන් අද මොකද අපි මෙන්න මේ ආර්ය අෂ්ටාංග මාර්ගයට පැමුණා කියන්නේ සෝතාපන්න අන්න එතෙන්ට යනකම් අපිට අවශ්‍ය වෙනවා කල්යාණ මිත්‍රයෙක්. සෝවාන් ඵලයටපත් වීම සඳහා අවශ්‍යයි කල්යාණ මිත්‍ර ඇසුරක්. මේක අපි ත්‍රිපිටකයේ භාග්‍යවතුන් වහන්සේම දේශනා කරලා තියෙනවා. මේකේ තියෙනවා ආදි බ්‍රහ්මචර්ය කියලා සූත්‍රයක් මාත්‍රෝ. හරි. එතකොට අපේ මාත්‍රා උපාසකම්මලා මේක කියවලා තියෙනවා. ආදි බ්‍රහ්මචර්ය සූත්‍රය. මේක ත්‍රිපිටකයේ තියෙන්නේ සූත්‍ර පිටකයේ අංගුත්තර නිකායේ අට්ඨක නිපාතයේ පඨම කාණ්ඩයේ ඒ කියන්නේ පඨම පණ්ණාසක කියලා තියෙනවා. ඒකේ මිත්‍යා වර්ගයේ තමයි මේක තියෙන්නේ. එතකොට මේ ඕනම කෙනෙකුට අපේ මේ නිවන් දකින්න ඕන කෙනෙකුට මේක හොයාගෙන කියවන්න පුළුවන් මොකද්ද? සූත්‍ර පිටකයේ අංගුත්තර නිකායේ අට්ඨක නිපාතයේ පඨම පණ්ණාසකයේ මිත්‍යා වර්ගයේ තියෙනවා ආදි බ්‍රහ්මචර්ය සූත්‍රය කියලා එකක්. ආදි බ්‍රහ්මචර්ය පඤ්ඤා සූත්‍රය. මෙන්න මේක භාග්‍යවතුන් වහන්සේමයි දේශනා කරලා තියෙන්නේ. එහෙනම් අපි දැන් උන්වහන්සේ ගැන පැහැදෙන්න යන්නේ. දැනට තියෙනවා අපිට උන්වහන්සේ ගැන විශ්වාසයක්. තියෙනවා. නිර්මාත්‍යෝ තියෙනවා. දැන් විශ්වාසයක් ගොඩනැගිලා තියෙනවා. විශ්වාසයක් තියෙනවා. හැබැයි මේ විශ්වාසය තියෙන්න ඕන. විශ්වාසයේ තුළ අපිට මේ බුද්ධ නිදහස්ක මාර්ගයට යන්න බෑ. මේ විශ්වාසයේ පැහැදීම බවට පත් වෙන්න ඕන. ඒක තමයි ශ්‍රද්ධාව කියන්නේ. ඒ ශ්‍රද්ධාව විපදුනහම අන්න එයා තමයි සෝතාපන්න කියන තැනට යන්නේ. එහෙනම් උන්වහන්සේගේ මෙන්න මේ තුනුරුවන් කෙරෙහි පැහැදිලිව ශ්‍රද්ධාව ඇති කරගන්න නම් උන්වහන්සේ මෙන්න මේ සූත්‍රයෙන් පෙන්නලා තියෙනවා ක්‍රමය. අත්තිමේ වික්‍රේ හේතු බ්‍රහ්මචර්යකාය පඤ්ඤාය අප්පටිලද්ධාය පටිලාභාය පටිලද්ධාය බියෝ භාවාය වේපුල්ලාය භාවනාය පාරිපූර්ණියා සංවත්තන්ති කතමේ අත් කියලා මේක පෙන්නනවා උන්වහන්සේ. අපිට මේ පාලි භාෂාව නොතේරෙන පිළිසෙට පාලියෙන් කියලා දන්නේ අපි මේක සිංහලෙන් කියමු මහත්තයෝ. උපාසකම්ම හොඳට අහගෙන ඉන්නේ. අහගෙන ඉන්නේ. අපේ සියලු දෙනාම මේක අහනකොට හොඳට මතක තියාගන්න. උන්වහන්සේ අපිට අපේ ස්වාමීන් වහන්සේලා බණ කියනකොට මුලින්ම කියන කතාවක් කියනවා මොකද්ද? තුනාට ධාරේත සරාත. මේක අපේ උපාසකම්මට අහුනට මදි. හොඳින් අහන්න ඕනේ. මනාව අහන්න ඕනේ. එතන වෙන ඒවට හිත තියාගෙන එහෙම අහන්න බෑ. මේකට මේක උරු කරලා අහන්න ඕනේ. ඒක තමයි තුනාට කියන්නේ. තුනාට උනාට මදි ධාරේත මේ අහපු දේ දරා ගන්න ඕනේ. අපේ මේ උපාසක පිටුතුන් ගාස්කලාවකට බණ අහනවා නෙවෙයි ඇහෙනවා. හැබැයි කියනවා දේවපාසක මහත්තයෝ ආමතුරු බණ ටිකක් කිව්වා හරි ෂෝක් බණ ටික. උපාසකයන් මොකක්ද කිව්වේ? එහෙමනම් මතක නැහැ. කියපු දේවත් කියපු මොකවත් මතක නැහැ. අන්න මේකට උදාහරණයක් කියනවා. වෙලට ගියා පලා කඩන්න අන්න රෙදි කොට උස්සලා උඩට පොඩ්ඩක් අරගෙන මුගුණ එන්න ටික පලාට කල්ලා රෙදි කොටට දාගත්තා. රෙදි කොට ඇටැච්චා දෙදර ආවා.
දැන් බලා ගන්න පුළුවන් වෙන්නේ නේද පාසකම්ම. බලා ටික වෙලේ. බලා ටික වෙලේ මෙයා ගෙදරේනවා දැන් බලා මැල්ලුමක් හදන්න. පුළුවන් වේද? ඔය එකම නෙමෙයි මෙතනක් තියෙන්නේ. ඔව් ඒක තමයි. මම කියවනවා උපාසකම්මට අපේ මහත්තයාට ඇහෙනවා මොනවද කිව්වේ කියලා දන්නේ නැත්නම් ඒ අහන එකෙන් තේරුමක් නැහැ. එහෙනම් අන්න දරා ගන්න කිව්වා අන්න ඊළඟට කිව්වා දරාට කිව්වා ඊට අනුව හැසිරෙන්න. අත්තුමලන් හොඳ නැහැ කියලා අහලක් තියෙනවා ඒක කුසලයක් කියලා දන්නවා මතක වෙනවා ඕන් කෑවා මඳුරේත් ඇලුවා. අන්න මීයෝගේ ගෙදර බේරන්න බෑ ඒකින්ද මී පාසාලන් ටිකක් ගෙනත් දැම්මා. එතකොට සුණාත ධාරේත දෙකම හරි තරහද තියනවද අපේ මහත්තයෝ? නෑ එතකොට වෙලා නැහැ. අන්න අපේ මහත්තයාට උපාසකම්මලාට මෙන්න මේ වසර දුකෙන් නිදහස් වෙන්න ඕන නම් සුණාත ධාරේත කියන දෙකම තිබිලා තරහත් තියෙන්න මොන හොඳට මතක තියාගන්න. මෙහෙම කරොත් මේකේ වාසිය කාටද ලාභය කාටද? අපටමයි. මාතමයි හරි. එහෙනම් මොන හොඳට අහගන්න මම මට උත්තර දෙන්න ඕනේ. ඇයි මම ප්‍රශ්න කරන්නේ? දැන් බයයි අහන ප්‍රශ්නෙට උත්තර දෙන්න බැරි වෙයි කියලා. උත්තර දෙන්න බැරුණේ ආගම හිතේ නැති හින්දා කියලා ගන්නව නේද එතකොට? ඔව් ඒක දැනගන්නවා. උත්තර දෙන්න බැරි වෙනකොට ලැජ්ජාවක් ඇති වෙනවා. ඒ ලැජ්ජාවට කැමති නැති හින්දාම මේක හොඳට අහගෙන ඉන්නවා. මං ප්‍රශ්න කරන්නේ ඒ සඳහාමයි. නැතුව ප්‍රශ්න කරලා උත්තර දෙන්න බැරි වුණාම බයින්දෝ කියන්නේ නෙවෙයිනේ. හරි. මෙන්න පටන් ගන්නවා. මහණෙනි නොලැබූ මාර්ග බ්‍රහ්මචර්යයට. ඒ කියන්නේ අපි ලැබපු නැති මාර්ග බ්‍රහ්මචර්යාවට. ආදිභූත විදර්ශනා ප්‍රඥාව ලබනු පිණිස. ඒ කියන්නේ ආදිභූත විදර්ශනා. මේ විදර්ශනා ප්‍රඥාව ඒ කියන්නේ ලබාගත්තු නැති විදර්ශනා ප්‍රඥාව ලබා ගන්න නම් ලත් ප්‍රඥාව පිළිබඳ මූලස්ත්වයේ පිණිස වේකුල්‍ය පිණිස වඩනු. පරිපූර්ණ භාවයේ පිණිස. මේ විදර්ශනා ප්‍රඥාව මම ලබාගෙන නැත්නම් ඒක ලබා ගන්න ලබාගත්තු ප්‍රඥාවක් තියෙනවා නම් ඒක තව තවත් වැඩි දියුණු කරගන්න. අන්න අපේ භාග්‍යවතුන් වහන්සේ පෙන්නනවා හේතු 8ක් නැත්නම් සත්‍ය 8 දෙනෙක් පවතිනවා කියලා උන්වහන්සේ දේශනා කරලා කවර 8 දෙනෙක්ද යත් කියලා ඔන්න 8 දෙනා කියනවා. ඒ කියන්නේ හේතු 8යි ප්‍රත්‍ය 8යි කියනවා. පාසකම්මා මෙන්න මම උන්වහන්සේගේ මේ ත්‍රිපිටකයේ තියෙන සූත්‍රයෙන්ම කියන්නේ. එතකොට මෙතන පොඩ්ඩක්වත් වැරදිලි නෑ. මට මේක නොබලා කියන්න පුළුවන් වුණාට මම උපාසකම්මලාටත් මේක අරගෙන කියවන්නත් එක මේ කියන්නේ. හොඳයි. මහණෙනි මේ ප්‍රශ්නේහි මහාන ශාස්ත්‍රෝන් වහන්සේ අතුරු කොට වෙති. අපි භාග්‍යවතුන් වහන්සේ අතුරු කොට වාසය කරන්න ඕන. එහෙමත් නැතිනම් යමකු කෙරෙහි ඔහුගේ බහල හිරියොතක් පෙළඹ සිටියේ වේද. ඒ කියන්නේ අපේ උපාසකම්මට තව කෙනෙක් ගාවදී බහල ඒ කියන්නේ හොඳටම හිරියොතක් කියන්නේ වැරදි ගාවදී ලැජ්ජාවයි බයයි දෙක තියෙනවා නම් දැන් කාලේ නැති වුණාට ඉස්සර කාලේ නම් අපි පොඩි කාලේ අපිට අම්මයි තාත්තයි ගාවදී වැරද්ද කරන්න බෑ. අපි ගාව තිබුණා ලැජ්ජාවකුයි බයකුයි නේද? ඔව්. ඒවා දැන් එනකොට නැති වෙලා. නමුත් තිබුණා. දැන් උපාසකම්මලාට මං කෙරෙහි මේ ලැජ්ජාවයි බයයි කියන්නේ මං දැනගත්තොත් කියලා වැරදි කරන්න ලැජ්ජාවක් බයක් තියෙනවද අපේ මාතෘ? තියෙනවා. තියෙනවා. අන්න ඒ වගේ ඔය කියන්නේ. එළඹ සිටියේ වේද. ඒකම මේක තිබිලා මන්දී සෙනෙහස ගෞරවයක් එළඹ සිටියේ වේද. ආදරේ යොමුමාලා. ඒක තියෙනවද? තියෙනවා. ඒ තිබිලා මදි. දැන් වටත් ආදරේ නෝනටත් ආදරේ අපේ දරුවට ආදරේ ඉන්නේ කතිනවා සෙනෙහස. හැබැයි ඒක විතරක් තිබිලා මදි ගෞරවය එළඹ සිටියේ. ඒ කියන්නේ ඔබතුමාලට මං කෙරේ ගෞරවයක් තියෙනවද? තියෙනවා.
තියෙනවා. අන්න ගෞරවයක් පිළිමතිකේ වේද. එබඳු අන්න ඒ වාගේ කෙනෙක් ඉන්නවන කොහොමද? තව එකක් කියනවා ගුරු ස්ථානයට නිති. ඒ කියන්නේ ගුරුවරයෙක් කියලා සලකන්න පුළුවන් කෙනෙක්. ඔව්. මේක තමයි බොහෝ දුරට අපිට හොයාගන්න බැරි එක නේද අපේ මාත්‍රෝ. ඔව්. ඒක මේ ගුරු ආයතනයක ඔක්කොමත් තියෙනවා. ඒ තිබුණාට ගුරු ස්ථානයට නිති. ඔව්. අපේ මාත්‍යා මොකද්ද කියන්නේ? නෑ සුදුසු කෙනෙක් හොයාගන්න එක තමයි ටික අමාරු වෙඩි කියලා. අන්න මේක සුදුසා කියන එක මම කියන්නම් කොහොමද? දැන් ඔබතුමාලට මේ නිවන් දකින්න මේ දුකෙන් නිදහස් වෙන මාර්ගය පිළිබඳ ඔබතුමාට ඕන වුණොත් ආර්ය අෂ්ටාංගය කියන්නේ මොකක්ද? එනසම් පටිච්චසමුප්පාදේ අවිද්‍යාව පත්‍ය සංඛාරා කියන්නේ මොකක්ද අපේ මහත්වෝ මේ අවිද්‍යාව කියන්නේ? මහත්වෝ ඒක නම් මම පොඩ්ඩක් ඔයාලා කියන්නම්. එතකොට මම ගුරුවරයෙක්ද? නෑ තොර ගුරුවරයෙක් වෙන්න බෑ. නෑ අහන්නේ ප්‍රශ්නේ මොකක්ද? අහපු තැනින් මේ ප්‍රශ්නෙට උත්තරයක් දෙන්න පුළුවන්. ඔව්. අපි එහෙම කියලානේ ගුරුවරයා කියන්නේ. ඔව්. අන්නේ ගුරු ස්ථානයට නිති අන්‍යතර සම්බ්‍රාම්තරකෝ ඒ කියන්නේ භාෂතුනාගේ නැතිනම් ඒ වාගේ වෙන කෙනෙක් ඉන්නෝනේ. අන්න යාට කිව්වා සම්බ්‍රාම්තරකු කියලා කිව්වා. අන්න තම බ්‍රහ්මචාරී ඔබතුමා බ්‍රහ්මචර්යාවේ හැසිරෙන කෙනෙක්. ඔබතුමාට මමත් බ්‍රහ්මචර්යාවේ හැසිරෙන කෙනෙක් වෙන්න ඕන. එහෙම නැත්නම් අර YouTube එකේ තිබුණ අර අන්දාදපුරේ ජයශ්‍රී මහ බෝධියේ ප්‍රධාන කපුවා. මම ෆ්‍රිජ් එකේ නැති මසක් මාළුවක් නෑ. ඉබ්බ 10ක් 15කුත් ඉන්නවා එතන. ඒ කියන්නේ ඉබ්බ එතෙන්ට හරි ආදරේ මනුස්සයට. ඒතර මේ වාගේ කෙනෙක් වෙන්න බෑ මාස්ටර් ඈ. බෑ හැමෝත් වෙන්න බෑ. අන්න සබ්‍රාහ්මචාරී කෙනෙක් වෙනවා. අන්න එහෙම කෙනෙක් ඇසුරු කොට වෙතේ. ආශ්‍රය කරන්න ඕනේ ඔන්න ඔය කියන කෙනා. ඒ කියන්නේ ඔබතුමාලා ඒ වාගේ කෙනෙක් ඇසුරු කරන්න ඕනේ. කෙනෙක් ඇසුරට ලැබිලා ඉන්නවා අපේ වරතම්මට. ඉන්නවා. අපි මොහොතකට ඉන්නවා. ලැබිලා ඉන්නවා. ලැබිලා ඉන්නවා. නම් ඇසුරු කොට වෙතේ. මහණෙනි මේ පළමු හේතුව පළමු ප්‍රත්‍ය මොකටද? නොබු මාර්ග බ්‍රහ්මචර්යාවට ආදිභූත විදර්ශනා ප්‍රඥාව ලැබෙනු පිණිස යත් ප්‍රඥාව පිළිබඳ භූයස්තේ පිණිස වේකුල්‍ය වදනු පිණිස පරිපූර්ණ භාවයේදී මෙන්න පළවෙනි හේතුව ඔබතුමාලට සකස් වෙලා තියෙනවා නේද? තියෙනවා. පළවෙනි හේතුව සත්‍යයි දෙක ලැබිලා තියෙනවා නේද? ලැබිලා තියෙනවා අඩුවක් නැතුව ලැබිලා තියෙනවා. හරි. අපි බලමු දෙවෙනි හේතුව නැත්නම් දෙවෙනි ප්‍රත්‍යය තියෙනවාද කියලා. එතෙම මේ ශාස්ත්‍රෝන් වහන්සේ අතුරු කොට වෙතේ. ඒ කියන්නේ එක්කෝන් භාග්‍යතුන් වහන්සේ මුන්නාසේ නැතිහින්දා යමක කෙරෙහි ඔහුගේ බහල වූ හිරියොතක් පෙළඹ සිටියේ වේද එනිසා ගෞරවයක් එබඳු ගුරු ස්ථානයේ නිති අන්‍ය සම්බන්ධක කොහො අසුරු කොට වෙති. ඔය පළවෙනි කාරණේ කිව්වා ඔහු දෙවෙනියට කියන්නේ කලින් කල ඕන් අන්න මොන දුරකථනයයි කොහොමද කමන්නේ මේගොල්ලෝ නිතරම අසුරු කරලා වහන්ස මේකේද ඒ කියන්නේ මෙන්න මේක මොකක්ද මේක කොහොමද මේ තෙලදහමේ අර්ථයේ කවරේදයි පරිපුච්ඡා කෙරේ. ඒ කියන්නේ එයාගෙන් ප්‍රශ්න කරන්න ඕන. ඔව්. දැන් ඔබතුමාලා ඒක දේවල් මගෙන් අහන්න ඕනේ. හරි. එහෙනම් ප්‍රශ්න කරනවා මගෙන් නේද? ප්‍රශ්න කරනවා. ප්‍රශ්න කරනවා. අන්න එතන ඔහුට ඒ ප්‍රශ්න කරනකොට මේ ආයුෂ්මත් අන්නර අනිත් සම්බ්‍රාහ්මණයා අවිසුද්ධයක් විවරණය කෙරෙති. අන්න වැහිලා තියෙන දේවල් එලි කරලා පෙන්නනවා. අප්‍රකට දයක් ප්‍රකට කෙරෙති. ඒ කියන්නේ ප්‍රකට නැති දේවල් ප්‍රකට කරලා දෙනවා. මනෝදේශෝන් සැක කරන නිති ධාම්මේ සැක දුරු කෙරෙති. අන්න ධාම සම්හාර සැක තියෙනවා. ඒ අන්න අරේ අමුකද කරන්නේ මේ ටික දුරු කරලා දෙනවා. මෙන්න මේ තමයි අහන්නේ මේ දෙවැනි හේතුව
ප්‍රත්‍ය මොකටද නොලැබූ මාර්ග බ්‍රහ්මචර්යාවට ආදිභූත විදර්ශනා ප්‍රඥාව ලබනු පිණිස ප්‍රඥාව පිළිබඳ භූයස්සේ පිණිස වේකුල්‍ය පිණිස වඩනු පිණිස පරිපූර්ණ භාවයේ පිණිස පවතී කිවා වුණ වෙනි. ඔබතුමාලට මේ දෙවෙනි හේතුව දැන් හරිද? හරියටම දැන් හරියටම හරි. පළවෙනි හේතුව තිබුණ නැත්නම් ඔය පළවෙනියෙන් කිව්වේ කල්යාණ මිත්‍රයා මහත්තයෝ. ඔය අසුරු කරනවා කියපු කෙනාට තමයි භාග්‍යවතුන් වහන්සේ කල්යාණ මිත්‍රයා කියලා කිව්වේ. අන්න ඔබතුමාලට කල්යාණ මිත්‍රයෙක් මුණ ගැහුණා විතරක් නෙමෙයි මුණ ගැහිච්ච කල්යාණ මිත්‍රයාගෙන් මේවා නිතර ප්‍රශ්න කරනවා. හැබැයි මේ මම ඔබතුමාලට විතරක් කල්යාණ මිත්‍රයෙක්ද? නෑ. භාග්‍යවතුන් වහන්සේ කියන්නේ මේ කෙනෙකුට දෙන්නෙකුට නෙවෙයි ඕනම කෙනෙකුට නෙවුන්වහන්සේ. ඒ වාගේ තමයි මේ කල්යාණ මිත්‍රයාට ඕනම කෙනෙක් සම්බන්ධ කරගන්න පුළුවන් ඕනම කෙනෙකුට ඕන ඒගොල්ලන්ට සැකසහිත නොතේරෙන දෙයක් ප්‍රශ්න කරලා දැනගන්න පුළුවන්කම තියෙනවා මාත්‍රෝ හරි. ඔන්න එතකොට දෙවෙනි ප්‍රත්‍යය ඔබතුමාලට හරි. බලමු තුන්වෙනි ප්‍රත්‍යය. ඒ දහම් අසා. එතකොට දැන් ආර්යත් එක්ක කල්යාණ මිත්‍රයත් එක්ක අසුරු කරනවා. දැන් එයාගෙන් නිතරම දහම් අහනවනේ. අන්නේ අසා කාය විවේකයක්ද? එයා කාය විවේකය හදාගන්න. කාය විවේක කියන්නේ අපිට දවල් වැඩ කියන්නේ නේද මාත්‍රෝ? රැත් වැඩ දවලුත් වැඩ ඉවරයක් නැහැනේ. හැබැයි කාය විවේකය හදාගත්තා. චිත්ත විවේකයක් හදාගත්තා. හැබැයි කායයට විවේක ගන්නවා. දැන් අපි උදේ ඉඳන් රැ වෙනකම් මොනවා හරි වැඩ කරනවා. කායයටකින් විවේක නැහැ. හැබැයි අන්න රැ වුණා, ගෙදර ආවා, කාලා දැන් ඇඳට ගියා. දැන් චිත්ත විවේකයේ තියනවද? නෑ. දැන් අද කරපු අය හිත කරන්න තියෙන දේවල් හිතනවා නේද? හිතනවා. හැබැයි දැන් ඔබතුමාලට ඒක සිද්ධ වෙලා තියෙනවා. ඔබතුමාලා දැන් කාය විවේකයයි චිත්ත විවේකයයි මෙන්න මේ දෙවදරු විවේකයෙන් සපයයි. දැන් මේ විවේක දෙකම ඔබතුමාලට ලැබිලා තියෙනවා නේද? හා ඒ කියන්නේ මේ කවුරුවත් සංගානින්න දෙනවා ගෙදරලා බුදියාගෙන ඉන්නව නෙමෙයි. නමුත් වැඩ අඩු කරගෙන කර්ණීයමෙත් සූත්‍රයේ කිව්වනේ. අප්ප කිච්චෝද කිව්වනේ. මාත්‍රෝ මම දන්නේ අපේ මේ මහත්යෙක් ඉන්නවා අවුරුදු 85යි. මේ මෑත කාලේ දර ගොඩක් උඩ මුණින් වැටිලා. මුණින් නෙමෙයි උඩු බලිය ඇතට. හැරමිටි ගගා දර කපන්න ගිහින් විකුණන්නේ. නැගිට ගන්න බැරුව දෙන්නේ කෙනෙක් ඇවිල්ලා බොහොම අමාරුවෙන් නැගිටවල තමයි මෙයාව එළියට අරන් තියන්නේ දර ගොඩ උඩින් අඹ ගහද්ද කොහෙද කපපු එක. මං කිව්වා අනේ අයියේ දැන් ඉතින් ඕවා කරන්න නෙමෙයි තියෙන්නේ දැන් මේ බණක් භාවනාවක්. එහෙම ඉතින් බෑනේ මල්ලෝ අපිට ඉතින් වයසට ගියාම ඉතින් මොනවා හරි තියෙන්නේ නැතයි. තව වයසට ගිහින් නැහැ මේගොල්ලන්ගේ වයස අවුරුදු 85යි. වයසට ගියාම සැප විඳින්න මෙයා බලන්නකො දුක් විඳිනවානේ. මෙයාට තියනවද කාය විවේකයේ චිත්ත විවේකේ? නැහැ. නෑ. අනේ ඉතින් අපේ මාත්‍රෝ මේ කිව්වට කමන්නේ ඒගොල්ලන්ට මහලුකුර සල්ලි බෙදලා නෑ අවුරුදු මේ කන්නකට ලක්ෂ එකමාරක වීතම අඳේට හම්බෙන්නේ. පොතේ මං හිතන්නේ එක්කෙනෙක්ගේ ගෑනු කෙනා ගාව ලක්ෂ 25යි තියෙන මිනිහා ගාව තියෙන ලක්ෂ 50කට ඊට වැඩිය නෑ මාත්‍රෝ. ඉතින් දැනුවාකට ගියාම සැප විඳින්න ඉතින් කීයක් හරි හොයන්නත් ඕනනේ ඉතින් ඇත්ත කතාවක්. අන්න බලන්න මෙන්න මේ කල්යාණ මිත්‍රයෙක් ඇතුළට නොලැබිච්ච කේම නේද මහත්තයෝ? ඒක තමයි හේතුව. මෙන්න එතකොට තුන්වෙනි හේතුව සම්මිනි ප්‍රත්‍යය කියලා පෙන්වනවා. කාය විවේකයයි චිත්ත විවේකයයි තමයි ආදාගත්තා. හරි. එතකොට ඔන්න තුන්වෙනි හේතුව තුන්වෙනි ප්‍රත්‍යයක් හරි නේද මහත්තයෝතුමාලට? හරි. අර පළවෙනි හේතුව හැදුන්නේ නැත්නම් දෙවෙනි හේතුව හැදෙන්නේ නැහැ. දෙක හැදුන්නේ නැත්නම් තුන්වෙනි හේතුව හැදෙන්නේ නැහැ. තුන්වෙනි හේතුව තිබුණ නැත්නම් හතරවෙනි හේතුව හැදෙයිද? නැහැ. බලමු හතරවෙනි හේතුව නැත්නම් ප්‍රත්‍ය මොකක්ද කියලා. සිල්වත් දෙවි. ඔන්න දැන් තමයි මෙයා සිල්වත් වෙන්නේ. පාටිමෝක්ඛ සංවරයෙන් සංවෘතව වෙතේ ආචාර ගෝචර සම්පන්න වූයේ
අන්න ආචාර ගෝචර ඒ කියන්නේ සමන්තර සුදුසු නුසුදුසු කියන මේවා තෝරගෙන එයා හැසිරෙනවා අනුමාත්‍ර වූ වරදෙහි පියදක්නාසුළු වූනේ. දැන් අපි වත්ලාවුට චූට් වැරදිවට බය නෑනේ. ඔව්. ඔය හරකෙක් මරන්න, ඌරෙක් මරන්න, බල්ලෙක් මරන්න බයයි. හැබැයි මීයෙක් මරන්න, ඒ වගේ පොඩි සතෙක් මරන්න, මදුරුවෙක් මරන්න ඒක කොහොමද බය නෑ නේද මාත්‍රියෝදී. හැබැයි පොඩි කියලා නෑ වැරද්දමයි නේද මාත්‍රියෝ. වැරද්දමයි. දැන් අසූචි කියලා කියනවනේ මාත්‍රියෝ. අසූචි ගොඩාක් තිබුණොත් ජලයි චුට්ටක් තිබ්බොත් ගන්න නෑ කියලා එකක් තියෙනවද? නෑ කොච්චර ප්‍රමාණයෙන් වැඩක් නෑ ගන්නවා. ප්‍රමාණේ වැඩක් නැහැ. මහලොකු ගොඩක් තිබ්බත් ගඳයි කකුලට පෑගිලා කකුල පිහගෙන ඇවිත් තිනවා ඒ ගඳයි නේ. ඒත් ගඳයි. ඒ වාගේ තමයි මෙන්න මේ වැරදි කියන ඒවා ලොකු ඒවත් වැරදි පොඩි ඒවත් වැරදි මාත්‍ර අන්න මෙයා අනුමාත්‍ර ඒ කියන්නේ චූටි වරදියා බියසක්නාසුළු වූයේ අන්න බයයි සමාදාන කුත සිකපදේදී අන්න මෙයා පානාතිපාතා වේරමණී පිටුවා හැබැයි මදුරුවත් ආන අතිපාත තමයි ඒකින්ද එයා මරන්නත් මෙයා බයයි. අන්න සිල්පදේ මෙන්නේ එහෙමයි. කොරතම අද රැට දැන් බලන්න මාළුවක් උයාගන්න පරිප්පෝදි ටික හදාගන්න පොල්ගිරියක් නැහැ. එහා වත්තේ පොල්ගිරිය වැටගාවිලු වැට්ටම් මෙහා වත්තට ආවා. ඒක හංගත්තට කමක් නැහැ. අම්මේ ඒකත් මොකද්ද? ඒකත් වරද. ඒකත් අදින්නාදානමයි. ඔව්. නිදිසට කෑවත් ඒ පොල්ගිරිය ගන්නෙ නැහැ. ඒක යහා පැත්තට විදි කරනවා. අනුමාත්‍ර වර්ගයේ පියදක්නා සුළුවේ අන්න සිකපදේ ඉක්මන්නේ එහෙමයි. අද අපේ මහත්තුන් මම මෙහෙම කිව්වොත් හරි කියලා මට හිතෙනවා. මොකද්ද? අන්තිම පද පහ අපිට රකින්න ඕන කමක් නැහැ. මොකද උදේ පානාතිපාතා වේරමණී අදින්නා දානා වේරමණී කිව්වා අදුකට කමන්නේ ආයේ හවසක් කියන්න පුළුවන් නේ. එක සැරයක් මේ පන්තිල් පද පහ කියන්න ඕනේ නැහැ. රකින්න පුළුවන්. සමාදන් නොවි රකින්නත් පුළුවන්. සමාදන් වුණා කියමුකෝ. මේක කැඩුනොත් ආයේ ගන්න බැයි නම් අපි මේක රකින්නව නේද? ඔව් ආයෙ රකින්නවා කියනවා. දැන් අපි ආයෙ හදාගන්න පුළුවන්. අත කැරිනවට එච්චර බය නැහැ. හැබැයි ඇහැට මොනවා හරි වෙනවට බයයි. ඇයි? අත කැරිනොත් හදාගත්ත වාගේ නෙමෙයි ඇහැ නැති වුණොත් ඇහැ හදාගන්න බෑ. අන්න ඒ වගේ තමයි අපිට මේ නැවත සමාදන් වෙන්න ඕනේ. ඒක රැකගෙන යන්න පුළුවන් ප්‍රතිපදාව නේද? ඔව්. උදේ අවත පන්සල් සමාදන් වෙන්න ලෑස්ති වෙන්න එපා. අද පන්සල් සමාදන් වෙන්න ආයෙ මම මේ කඩාගන්නේ නැහැ කියන තැන අදිස්ථානයක් ඇති කරගෙන ඉන්න අපේ අත්තරා. තේරුණාද බලගම්මා? තේරුණා. අන්න මෙන්න මේක තමයි හතරවෙනි හේතුව නැත්නම් හතරවෙනි ප්‍රත්‍යය. බලන්න කල්යාණ මිත්‍රයෙක් හම්බෙච්ච හින්දා මෙයා දැන් සිල්වත් වෙලා නේද? සිල්වත් වෙලා. මෙන්න පස්වෙනි හේතුව නැත්නම් පස්වෙනි ප්‍රත්‍යය විදිහට පෙන්නනවා මෙයා දැන් කොහොමද වෙන්නේ? බහුසුත ඌයේ බහුසුත බහු කියන්නේ ගොඩක් සුත කියන්නේ අහනවා. බහුසුත ඌයේ සුත දර ඌයේ ඇහුවා විතරක් නෙවෙයි අහපුවා දරාගෙනත් ඉන්නවා. මුළු කොටගත් හදාගෙන තෙල් අරුත් ඇති අන්න තෙල් ඒ වගේ අරුත් අපි දානවා හොඳට දඩපාඩම්. අදිත්‍ය සංස්කාරයේ කියන්නේ කිව්වොත් අවිද්‍යාව සංකාරපත්‍ය විඥානපත්‍ය නාම රූප ඔක්කොම කියාගෙන යනවා. හැබැයි අවිද්‍යාව කියන්නේ මොකේද දන්නේ නැහැ. සංකාර දන්නේ නැහැ. නේද වාස්තු එහෙමනේ වෙලා තියෙන්නේ. ඔව් වරද්දනේ කියමයි. ආලා තියෙනවා මතක තියෙනවා අවිද්‍යාව කියන්නේ මොකක්ද දන්නවයි. අරුත් දන්නවා. ආදි කල්යාණ පරියාස්ථාන මුල මැද අද තියෙන පිරිසිදු වූ යම් ධම්ම සාත්‍ය සම්පන්නන කොට කේවල පරිසුද්ධ ධම්මචර්යාව පවතද්ද
එබඳු නැතනලතා වූ මෙන්න මේ පිරිසිදු බ්‍රහ්මචර්යාවයි අර කල්යාණ මිත්‍රයා පවසන්නේ ඒවා බොහෝකට මෙයා අහලා තියෙනවා. ඒ ආපුවද මට දරාගෙන ඉන්නවා වශයෙන් පුරුදුනවා. ඒ විතරක් නෙවෙයි කිතින් මේවයි කියා ඔන්න භාවනා කියන තැනට ගිහින් නැද්ද මෙයාට? වල්කම්මා තියෙනවා මේ පිටින් පුන පුනා බලනවා කියන කීයද භාවනාව? ඔව් පිටින් පුන පුනා බලන ලද්දා වූ අන්න දෘෂ්ටි මොන කියන්නේ මේ පිටින් සම්මා දිට්ඨියෙන්ද නෑ මිත්‍යා මිත්‍යා දෘෂ්ටියෙන් අයින් වෙනවා කියන්නේ සම්මා දිට්ඨියට යනවනේ මහත්තයා. ඔන්න පස්වෙනි ධම්මචර්යාව විදර්ශනා ප්‍රඥාව ලබා ගන්න නැත්නම් ලබාගත් එක වැඩි දුර කරගන්න පවතින ජීවිතය නැත්නම් පස්වෙනි තත්ත්වය තමයි දැන් ඔය කතා කරන්නේ. අපි බලමු 6 වෙනි හේතුව නැත්නම් 6 වෙනි තත්ත්වය මොකක්ද කියලා පරකම්ම. මෙන්න මේ කල්යාණ මිත්‍රය ඇසුරු කරන කෙනා අකුසල ධර්මයන් සහායනය කරනු පිණිස දැන් ඔච්චර අකුසල ධර්ම වල වඩන්නේ මෙයා දැන් නිතරම අකුසල ධර්මයන් සහායනය කරනු පිණිස වැඩ කටයුතු කරනවා. ඒ වගේම තමා කුසල ධර්මයන් වඩනු පිණිස ඇරඹු විර ඇති බල ඇති දස කරතුන් ඇති කුසල ධම්මේ නොහල විර ඇති වෙතේ. හරි නේද? හරි කුසල ධම්මේ නොහල විර ඇති. ඒ කියන්නේ කුසල ධම්මයි දැන් දියුණු කරන්න යන්නේ. ඒක දැන් අර දීපු කියන පැත්තෙන් අයින් වෙනවා නේද? ඔව් ඒක දිනන් ගන්න මොකද? දාන සීල භාවනා කිව්වා පුණ්‍යක් ක්‍රියා. මේ පුණ්‍යක් ක්‍රියා පින් කොහාටද වටින්නේ? සතරට. ඒ කියන්නේ දුක තමයි. ඔව්. මනෝසික වුණා ඒ දුකේ සම්පූර්ණ කරා අන්තිමට ඉහළම විසිරෙන ධම්මතාවයේ ක්‍රියා මොකේද මේක සංඥායතන කියන යන්න පුළුවන්. ඒ කියන්නේ දැන් භාවනා කියන විදිහට කරලා ඔය සමත භාවනා කරලා එතෙන්ට යන්න පුළුවන්. හින්දු අය භාවනා කරනවා හින්දු අය තමයි වැඩියෙන් ඉන්නේ ඔය කියන බ්‍රහ්ම ලෝකවල. හැබැයි ඒ දුකෙන් නිදහස්ද? නෑ. ලෝකෝත්තර ලෝකෙන්න පුළුවන්. ඒ නැවතේ අපායට යන්නත් පුළුවන්. අන්නේ මොන්නේ දැන් පිනනේ මේ කුසලයේ වඩන්නේ කුසල මාර්ගයේ ඔන්නහත් හයවෙනි දැන් හයවෙනි ප්‍රත්‍ය. බලන්න කල්පනා කසුරු කරන්නේ වටිනාකම මට හිතෙනවා ඔබතුමාලා දැන් මෙතන ඉන්නවා කියලා හිතෙනවා මහත්තයෝ. ඔව් අපි මට දැනෙලා තියෙනවා ඉන්නවා කියලා. ඔව්. දැන්ලා තියෙනවා. ඒ දැවුනේ එතකොට මොකක්ද නේද? අර කල්යාණ මිත්‍රයෙක් අසුරු කරපු ඉන්නේ. ඉෂ්ට කරන නිසා. අසුරු කරපු නිසා. හරි. බලමු හත්වෙනි හේතුව නැත්නම් හත්වෙනි ප්‍රශ්නේ මොකක්ද කියලා. මෙන්න මේ කෙනා දැන් සංගමයට ගියේ. ඉස්සක් ඉන්න තැනට ගියා. අපි එක තියෙනවනේ පිරිසක් දෙන්න තුන් දෙනා එහෙම එක වෙන තැන තියෙනවනේ. ඔව්. අන්න එතනදී නානා කියොම් නැති හේලේ. දැන් අපි ඔය එක තුනහම මොනවද කතා කරන්නේ? නානා කියොම් එකේ කිනාගේ අනුන්ගේ වගේ කතා කරන්නේ වැඩි වැඩි. දේවල් කතා කරන්නේ අන්න භාග්‍යවතුන් වහන්සේ පෙන්නනවා මම නෙමෙයි භාග්‍යවතුන් වහන්සේ දේශනා කරලා තියෙන එක මම කියන්නේ මේ තිරිසං කතාවේ නොයෙදුනේ විව නානා කියෝමෝඩ තමයි කිව්වේ තිරිසං කතාවේ යෙදුනා කියලා. හැබැයි උන්වහන්සේ කියනවා මෙන්න මේ කල්යාණ මිත්‍රය අසුර කරන කෙනා තිරිසං කතාවේ නොයෙදුනේ නේ කියලා. මොකද ඔය රටේ නැති જાති කතා කරන්නේ නැහැ කියලා. මොකද්ද කරන්නේ? තෙමේ හෝ දහම් දෙකයි අන්න අනිත් පැයට මේ ධාම කියලා දෙනවා.
එහෙම නැත්නම් නිර්මා හෝ අධිෂ්ඨාන කරයි. නැත්නම් අතගොල්ලෝ කියන එක මම අහගෙන ඉන්නවා. එහෙමත් නැත්නම් ඔය දෙකම වෙන්න බෑ යන්. ඒගොල්ලෝ මං කියන එක අහන්න කැමති නෑ මේ ධර්ම. ඒගොල්ලෝ ධර්මයක් කතා කරන්නේ නෑ. එතකොට මොකද්ද කරන්නේ? අන්න භාග්‍යවතුන් වහන්සේ පෙන්නනවා මේක නා මොකද කරන්නේ? ආර්ය තූෂ්ණී භාවයේ හෝ ඉක්ම නොසිතයි. අන්න ආර්ය තූෂ්ණී භාවයේ ඒක පොඩ්ඩක් අපි විසඳ ගන්න ඕන. මොකද්ද ඔන්න ප්‍රශ්නයක් අහනවා. මොකද්ද මේ ආර්ය තූෂ්ණීම් භාවය? දැන් තූෂ්ණීම් භාවය කියලා කියන්නේ ඒකක්වත් නැතුව ඔය සද්දකතුව නිකන් ඉන්න එකනේ. ඔව් ඔව්. මං කවුරුවත් එක්ක කතා කරන්නේ මං ඔය ඉඳගෙන ඉන්නවා. නෑ. මොකද්ද නම් ආර්ය තූෂ්ණීම් භාවය? ධර්මයේ මෙනෙහි කරනවා. අහන්න අපේ පාසකම්ම හරියට මුත්‍රේ දුන්නා නේද මාත්‍රෝ? හරියටම දුන්නා. අන්න මේ ධර්මයේ මෙනෙහි කරමින් ඉන්නවා මෙයා. අරගොල්ලෝ මොනවා කතා කරනවද මෙයාට එන්නේ මෙයා මෙන්න මේ අහපු ඒවා මෙවුවා අන්න සිතින් පුණ පුණා බලනවා. කාටවත් එන්නේ සිතින් පුණ පුණා බලන්නේ. ඒක තමයි ආර්ය තූෂ්ණීම් භාවයේ හෝ නික්ම සිතයි. හරි. මහණෙනි ඔන්න නොලබු මාර්ග බ්‍රහ්මචර්යාව ආදිකූත විදර්ශනාව ප්‍රඥාව ලැබුණු පිණිස ලත් ප්‍රඥාව වැඩි දියුණු කිරීම පිණිස මෙන්න හත්වෙනි හේතුව නැත්නම් හත්වෙනි සත්‍යය. ඔතන නම් මට පොඩ්ඩක් සැකයි මාත්‍රෝ. ඔබතුමාලා ඔතෙන්ට ඇවිල්ලාද කියන එක ගැන නම් මට තාම හරියට නිශ්චිත වෙන්න බෑකමක් තියෙනවා. ඒ වගේ තමයි. ඒක තමයි. අර හරිවෙනි එකට නම් මම එතන ඉන්නවා කිව්වා හත්වෙනි එක ගැන මම තාම සත්‍යරු කරන්නේ නැහැ අපිට. එහෙනම් ඒ අඩුවක් දැන් හදාගන්න වෙනව නේද? ඔව් වෙනවා. හදාගෙන තියෙනවා නම් ගැටලුවක් නැහැ. හදාගෙන නැත්නම් හදාගන්න වෙලී නේද? ඔව් හදාගන්න වෙනවා. මොකද මේ මාර්ග බ්‍රහ්මචර්යාව සම්පූර්ණ කරගන්න. ඒ කියන්නේ මේ දුකෙන් නිදහස් වෙන්නේ ආය වෙන කාටවත් මොකක්වත් නෙමෙයි මේ කරන්නේ කියන්නේ. තමන්ද දුකෙන් නිදහස් වෙන්න ඕනේ නම් මේ ටික කරගන්න වෙනවා. හරි. බලමු මෙන්න මේකේ නා ඔන්නෝතන ඉන්නවා නම් ඉතින් එයා ගන්න උපදිනවා මොකද්ද? හත්වෙනි හේතුව නැත්නම් හතවෙනි හේතුව නැත්නම් අටවෙනි ප්‍රශ්නේ. මොකක්ද එයා දැන් ඉන්නේ පංච උපාදාන ස්කන්ධෙහි උපාදානෙ ස්කන්ධපා රූප වේදනා සංඥා සංකාර විඥාන උපාදාන ස්කන්ධපා අන්න ඒ පංච උපාදාන ස්කන්ධෙහි රූපය මෙසේ එයා දැන් රූපය දැන් අරයදී ආගෙන තියෙනවනේ මේ ඔක්කොම තියෙනවනේ. ආගත් ඒවා මතකක් තියාගෙන ඉන්නවා ඒවා නැවත සිතින් පොන බලනවා. රූපය මෙසේ රූප සමුදය මෙසේ රූපයාගේ අස්තංගමය මෙසේ මං පස්සට අහන්නේ පාසකම්මනේ රූපයට ආයුෂ කොච්චරද? ඉත්තක්ෂණ 17ක්. අපේ මාත්‍යෝ හරියද? සම්සන 17. හරියටම හරි. බොහොම වටිනවා. බොහොම සන්තෝෂයි ඈ. රූපයට ආවිත චිත්තක්ෂණ 17යි. අන්න එතකොට රූපය අඳුරනවා. රූප කියනකොට පඨවි ආපෝ තේජෝ වායෝ සතමහා භූත ඊට පස්සේ ආද රූප චෝත ප්‍රසාද ගාන ප්‍රසාද විවාහ ප්‍රසාද මේ කල්යනා මිත්‍යත් ඇතුළු කරන්නේ හොඳ තාම තියෙනවා. ඒකට රූප 28ක් උන්වහන්සේ රූප 28ක් වෙනවා නේද? 28ක් වෙනවා. අන්න මේ රූප 28ක් ගන්නවා. එතකොට මේ එක එක රූපේ ගන්නවා. රූප ධර්මයේ සම්පූර්ණ රූපේ මෙහෙමයි රූපේ සමුදේ හට ගන්න විදිය මෙහෙමයි රූපේ අස්තංග මේ නැති වෙලා යන විදිය මෙහෙමයි කියලා මේ ටික දැනගන්නවා. වේදනාව මෙතේ වේදනා සමුදේ මෙතේ වේදනාවගේ අස්තංග මෙතේ අන්න දැනගන්නවා. වේදනාව මෙතේය වේදනාව කියන්නේ මොකක්ද අපේ මහත්ව අපේ උපාසකම්ම කියන්න බලන්න. වේදනාව කොහෙද හටගන්නේ? වේදනාව කියන්නේ විඳීම. වේදනාව කියන්නේ විඳීම.
අන්න වේදනාව මෙසේ වේදනා කියේ විඳීමද විඳීමේ සැප දුක් උපේක්ෂා කියලා එකක් තියෙනවද නැහැ. එකයි වේදනාව කියන්නේ විඳීම අන්න Taman කැමැති අකමැති කියන ආකාරවලට තමයි අර සුඛ දුක් උපේක්ෂා කියලා යන්නේ. ඒක වේදනාව ගන්න. වේදනාවේ ආවිෂ ගන්නවානේ වේදනාවේ ආවිසත් චිත්තක්ෂණයයි නේ. චක්ෂණය. වේදනාව කියලා කියන්නේ ඒ උපදින චෛතසිකයක්. තමයි ඉපදිනා සිත කරන කාර්යම කරලා සිතත් එක්ක නිරුද්ධ වෙනවා. එන සිතේ ආවිෂ චිත්තක්ෂණය. වේදනාවේ ආවිෂ චිත්තක්ෂණය. හරි බොහොම හොඳයි වටිනවා. අන්න වේදනාව නැති වෙන විදියක් දැනගන්නවා. මේ විදිහටම තමයි සංඥාව මෙසේය සංඥාවේ සමුදය මෙසේය සංඥාව අත්ංගමේ මෙසේය සංස්කාර මෙසේ සංස්කාරේ මෙසේය සංස්කාර වල අත්ංගමේ මෙසේය විඥානයේ මෙසේය විඥානයේ සමුදය මෙසේය විඥානයේ අත්ංගමේ මෙසේය කියලා මේ ටික දැනගන්නවා. ඒ විතරක් නෙමෙයි දැන් මේව කරගෙන යනකොට මෙයා මොකද්ද දැකින්නේ? උදාවිය දක්නා සුළුව වෙන්නේ. උදාවිය ඒ කියන්නේ උදා කියනවා උදය විය කියනවා වය. උදය වය. අර උදේ අබ්බේ ඥානය කියලා කියන්නේ. පිළිම නැති. උදේ අබ්බේ ඥානය ඥාන උපදිනවා කියලා ඒ කියන්නේ උන්වහන්සේ දේශනා කරනවා. උදය වය දක්නා සුළුව මේවා නැති වෙන දෙක බලබලා ඉන්නවා. මෙන්න මොකද්ද අතවේදී හේතුව හරිද මේ හේතු ප්‍රත්‍යයටයි අපි හිතමුකෝ අපේ මහත්යාට කොණ්ඩේ කැක්කුමක් තියෙනවා. ඔය කොණ්ඩේ කැක්කුම කවදා ඉඳලා තියෙන එකද? අම්මේ මහත්තෝ දැන් නම් මේක මාසයක් විතර වෙනවා මේක නැති වෙන්නෙම නැහැ එක දිගටම තියෙනවා. හැබැයි ඔය කිව්වට ඔය වේදනාවේ තියෙන්නේ චිත්තක්ෂණයයි. හැබැයි ඒ චිත්තක්ෂණේ ඒ වේදනාව තිබුණා ඊළඟ චිත්තක්ෂණෙත් ඒක තියෙනවා. හැබැයි එක දිගට තියෙනවා කියලා තමයි අපිට හිතුනේ. අපිට දැනෙන්නේ. අන්න අපි ඇයි මේක දැක්කේ නැති ඉඳලා හිතනවා එක දිගටම මේ දවස් ගානක් තියෙන්නේ කියලා. අන්න මෙතෙන් යනකොට එයාට තේරෙනවා මේක මේ ක්ෂණයක් පාසා ඇති වෙලා නැති වෙන එකක් කියන තේරෙනවා මෙයාට. දැන් අපි අර ගිනි පෙරෙල්ලක් කරකවනකොට ගිනි වලල්ලක් පේනවානේ. වලල්ලක් පේන්නේ මේක වේගයෙන් කරකෙන නිසානේ. හැබැයි කොයි වෙලේක ගලුවත් ගිනි පෙරෙල්ල තියෙන එක තැනකනේ. එතන. අපි ඇතින් බලන් ඉන්න කෙනාට රවුමක් පේනවනේ. අන්න වේගවත්කම නිසා. ඔන්න දැන් ඔතෙන් දෙනකොට එකක් කියනවා ඔය ගිනි පෙරෙල්ල කරකවන වේගය සහ සිතේ වේගය කොයි වගේද කියලා අපි බලමු. සිතේ වේගය ගැන කියනකොට ඒකට උදාහරණයක් කියන්න බෑ. නමුත් සාමාන්‍ය උදාහරණයක් මේකට තියෙනවා. හොඳ ශක්තිමත් පුරුෂයෝ 4 දෙනෙක් මේ අපි වාගේ මහලු නෙමෙයි හොඳ ශක්තිමත් තරුණ පුරුෂයෝ 4 දෙනෙක් හොඳ ශක්තිමත් දුනු 4ක් හොඳ ඊතක 4ක් කරගෙන පිටට පිට හේතු කරලා 4 දෙනෙක් ඉඳගෙන අර වෙදිල්ලක් තියෙනකොට වාගේ එකපාරේ ඊතල 4 විදිලා. හරි. අපේ භාෂාවක් තමයි කතා ඇහෙන්නේ නැහැ. හරි ආගෙන ඉන්න. මේක ධර්ම දේශනාවක් නෙවෙයි අපේ සාකච්ඡාවක්. ඉන්න කතා කරන්නේ. සිග්නල් නැතුව ටිකක් ඔය ඈතට අල්ලගෙන ඉන්න. හරි. එතකොට ඔන්න බලන්න මේ අර 4 දෙනාම ඊතල 4 එකපාර අතාරිනවා මිදිනවා. ඊට පස්සේ ඉන්න මිනිස්සෙක් වටේම දුවගෙන ගිහින් මේ ඊතල 4 පිටුම් වැටෙන්න දෙන්නට අල්ල ගන්නවා. කරන්න පුළුවන් දෙයක් මේ කිව්වේ බෑ. කරන්න බෑ. කරන්න අමාරුනේ බෑ. එකක්වත් අල්ලන්න බෑ. හැබැයි අර වටෙන් දුවගෙන යන මිනිහා මේ ඊතල 4ම අල්ල ගන්නවලු. එතකොට මේ මිනිහා දුවන වේගය කොච්චරද කියලා හිතන්න. හැබැයි ඒ වේගය හිතේ වේගයට සම කරන්න බෑ කියලායි උන්වහන්සේ පෙන්නන්නේ. ඊටත් වැඩිය වේගවත් කියලා.
කියන්නේ නේද? ඊට වැඩි ගොඩාක් වේගවත් කියනවා සිත වේගය. සිතක් නැරලා සිතක් උපදින්න යන වේගය ඊට වැඩි ගොඩක් වේගවත්. එතකොට සිතේ වේගය හිතාගත්තා ඇති නේද? ශබ්දාන්තර වූ තෙල මහන වූ මිසේ සම්භාවනා කෙරේ. ඒ කියන්නේ අනිත් අය මෙයාට කියනවා මේ ආයුෂ්මත් වනායේ ශාස්ත්‍රෝන් වහන්සේ අසුරු කොට වෙසේ. එහෙම නැත්නම් ගුරු ස්ථානයේ නිති යමකු කෙරෙහි තීව්‍ර හිරියොතක් එළඹ සිටුනේ වේද කෙනෙහා ගෞරවය එළඹ සිටුනේ වේද එමෙදු අන්‍යතර සබ්‍රංශරකෝ ඇසුරු කොට වෙසේ. වැලිත් මේ ආයුෂ්මත් දතයුත්ත දන්නේය දැක්ක යුත්ත දක්නේය. මෙතනයි වටින්නේ මෙයා දැනයුත්ත දැනගත් දතයුත්ත දන්නේය මේ දැන දැක කියලා දෙකක් මහත්කෝ. අපි දැන කියලා එකේ නෑ නේද? දැනගන්න කියන ඉස්සලා දැනෙනවා. ඉස්සර දැනගන්නවා ඊට පස්සේ දැක ගන්නවා. දැක ගන්න. අපි ඔකටත් පොඩි උදාහරණයක් කියමු. අපේ මහත්තයෝ මම අහලා තියෙනවා මේ හොඳ කම්මුල් පාටක් ගහපුවාම අනිත් කනෙන් කීින් ගහලා සද්දයක් යනවා. ඒක ඇත්තද මහත්තයෝ? මම අහන්නේ ඒක ඇත්තද කියලා. මට ඇත්ත අහලා තියෙනවා ඇත්ත කියලා. ඒ රට බුදුමාට එහෙම වැඩිලා නෑනේ. මට වැඩිලා නෑ. හැබැයි වැඩිච්ච කට්ටිය ඉන්නවා. වැඩිච්ච කට්ටියම කියනවා. බැරි වෙලාවත් ඔබතුමාට එහෙම හොඳ කම්මුල් පාරක් වැඩිලා තිබ්බනම් හරියටම හරි මාස්ටර් මේක නම්. කියලා කියනවා. මේ පරිදි ඉස්සරහට අපි හිතාගෙන ඉන්න කීින් කරද්දී නෙමෙයි එතන තිබුණේ. අන්න මාත්‍රෝ හොඳ කම්මුල් පාර වැඩිච්ච කෙනා එක දැක්ක කෙනෙක්. ඔබ කවුරු හරි කියලා දැනගත්තු කෙනෙක්. තමත් ඒ දැනගත්තු කෙනෙක් මාත්‍රෝ නේ. ඔව් දැකලා නැහැ. අපි අරකට ඔක දැනගෙන ඉන්න දැකලා නැහැ පාර සම්මත කළා නැහැ. දැකලා නැහැ. හැබැයි අන්න මම ඔය උදාහරණයකට කිව්වේ හැබැයි මෙන්න අපි මේ භාග්‍යතුන් වහන්සේගේ දහමේ දැනගන්න ඕනේව දැනගත්ත දැන් අවුරුදු ගානකට කලින් මේ වෙනකොට දැක්කේසු ගොඩක් දේවල් දැකලා තියෙනවා අපේ මාත්‍රෝ. හැබැයි තවම දැක්කේ නැහැ මොකද්ද? සංස්කාරවල තියෙන අනිත්‍ය ලක්ෂණය පිරිසිදුව දැක්කේ නැහැ. දැකලා තියෙනවා යම් මට්ටමකට පිරිසිදුව පැහැදිලිව දැක්කේ නැහැ. අන්තරාභාගද ඉක්වලින් දැක්කවා දැක්කේ නැහැ. හරි නේද? ඔය නිකන් අපි රැයට නලේලියට දකින්නවා වාගේ ඉරුවලියට දකින්නකොට අන්න ඒ වගේ දැක්කා මෙන්න මේ සංස්කාරවල තියෙන අනිත්‍ය ලක්ෂණය හිරුවෙලියන් වාගේ තව දැක්කේ නැහැ. ඒක නොබෝ කලකින් දැක ගන්න පුළුවන් වෙයි මෙහෙම නිරුත් කියලා හිතනවා මාත්‍රා. හැබැයි මේ සංස්කාරවල තියෙන දුක්ඛ ලක්ෂණය දැක්කේ නැහැ ඒ විදිහට. අනාත්ම ලක්ෂණය දැක්කෙත් නැහැ. අන්න ඒ ටික දකින්න තමයි මේ තවමත් භාග්‍යවතුන් වහන්සේගේ මේ දහම ඇසුරු කරමින් පවතින්නේ අපේ මාත්‍රෝ. වීර්ය කරන්නේ. ඔන්න ඕක තව විස්තර කරලා තියෙනවා ගොඩාක්. අපි ඔතනින් ඕක නවත්තමු. හරිද? මේ එක සූත්‍රයක් ඔය කතා කරේ. එතකොට බලන්න කොච්චර වටිනවද මේ ආදි භූත විද ආදි බ්‍රහ්මචර්ය පඤ්ඤ සූත්‍රයේ කොච්චර වටිනවද? දැන් අපේ උපාසකම්මා පොඩි ෆෝන් එකක් තිබුණා මේ නැහැට කාලේ ගත්තා මේ ටච් ෆෝන් එක. කවුද කිව්වේ උපාසකම්මට ඔය ෆෝන් එකට ත්‍රිපිටකය දාගන්න කියලා? කල්යාණ මිත්‍රයන් වහන්සේ තමයි කිව්වා. හැබැයි ඒ කිව්වට සූත්‍ර පිටකේ අවුල්ලේ කියලා නෑ. අපි ඉතින් මේ වගේ මහා ලොකුට ඉගෙන ගත්තනේ දැන් ඔය ළමයි වගේ නෙමෙයිනේ. නෙමෙයි. අන්න මම කියනවා අත්කේ කැච් කරන්න ඔන්න ඔය බුද්ධ ජයන්ති ත්‍රිපිටකේ කියන තැනට ඇඟිල්ල තියන්න. හරි.
ඔකේ තියෙනවද සූත්‍ර පිටකේ, විනය පිටකේ, අභිධර්ම පිටකේ කියලා? තියෙනවා. සූත්‍ර පිටකේ කියන ඇඟිල්ල තියන්නේ කියන මල්ලේ ඔක්කොම ගියා කියනවා. හරිද මං කියන එක බොරුද? හරි හරි. හරි. ආයෙ ගන්න කියනවා ඕම කියලා. අන්න බලන්න මේකේ අවුවල්ට යන්න මෙතෙන්ද ඇඟිල්ල තියන්නේ කියලා නේද අපේ මහත්තයෝ කිව්වේ? ඔව් එහෙම තමයි කිව්වේ. හැබැයි දැන් එනකොට දැන් අවුවල් එක ගන්න කිව්වොත් ගන්න පුළුවන් නේද? පුළුවන්. එතකොට මෙන්න බලන්න මේ කල්යාණ මිත්‍රයා උවමනාන්දේ පෙන්නලා ඒක කරගන්න විදිය පැත්තට ඉඳලා බෝර්ණකින් කියලා දෙනවා. අන්න බලන්න කල්යාණ මිත්‍රයෙක් ඇසුරු කරන එකේ තියෙන වටිනාකම. හරි. එතකොට මෙන්න මේ විදිහට මේන කෙනාට මෙන්න මේ බ්‍රහ්මචර්යාව සම්පූර්ණ කරගන්න පුළුවන්. ඒ කියන්නේ රහත් ඵලයටපත් වෙන්න පුළුවන්කම තියෙනවා. හොඳයි නේද මාත්‍රෝ? කොච්චර හොඳයි. මේ තව එකක් තියෙනවා මහත්තයෝ. මොකද්ද? මේ ත්‍රිපිටකයේම තියෙනවා. මම එකක් තියෙන තැනක මේ කියන්නේ අපේ මහත්තයාට ඕන වෙලාවක මේවා අරගෙන කියවන්න බලන්න. මොකද භාග්‍යවතුන් වහන්සේ කොතැනකදීවත් ගුරු මුස්තියක් කියලා එකක් තියාගත්තද? නෑ කවදාවත් තියාගත්තේ නෑ. නෑ. මම මේ මගේ දහමට ඔබතුමාලාට කියලා දෙන්නේ නෑ. භාග්‍යවතුන් වහන්සේගේ දහම. ඒකට උන්වහන්සේගේ දහම කියලා දෙන්න මම ගුරු මුස්ති තියාගන්න ඕනද? කවදාවත් නෑ. එහෙම කරන්නේ නෑ. කල්යාණ මිත්‍රයෙක් කවදාකවත් එහෙම කරන්නේ නෑ. අන්න මම කියනවා තව සූත්‍රයක් තියෙනවා වම්මික සූත්‍රය කියලා. මේක කොහෙද තියෙන්නේ? ඕන කෙනෙකුට මේක ලියාගන්න පුළුවන් කෙනෙක් සටහන් කරගත්ත හැකි. එහෙම නැත්නම් ෆෝන් එකේ ත්‍රිපිටකයේ තියෙන කෙනෙකුට අරන් බල හැකි. මජ්ක්‍ධිම නිකාය කියන්නේ සූත්‍ර පිටකයේ තියෙනවා මජ්ක්‍ධිම නිකාය කියලා. ඒකේ තියෙනවා මූලපණ්ණාසකය කියලා එකක්. අන්න ඒකේ තියෙනවා ඕපම්ම වර්ගය කියලා එකක්.